පඬුවස්නුවර රජමහා විහාරය. Welcome to Hella Di Renata, Hella Basa, YouTube. වලං පඬුවස්නුවර වලං. ඔබ කොළඹ හා පදාසන් ප්‍රදේශයක නම් මෙවැනි ශබ්ද විකාශන යන්ත්‍ර සහිත වලං විකුණන වාහන වලින් යන ශබ්දය අසා ඇති. මේ ඒ වලං වලට ප්‍රසිද්ධ පඬුවස්නුවර ප්‍රදේශය. රජමහා විහාරයට ගමන් කරන මාර්ගය තමයි මේ. මේ තාවකාලික කඩ අතරින් පේන්නේ පූජා භූමියක නටබුන්. මේ දාගැබක නටබුන් පැරණි ස්ථානයක්. රජමහා විහාරයේ වාහල් කඩ ළඟට ගමන් කරන තෙක්ම ළඟින් සහ දුරින් මෙවැනි පුරාවස්තු මෙවැනි නටබුන් රාශියක් දැක ගන්න පුළුවන්. මේ ඈතින් පේන එවැනි පුරාවස්තු පිහිටි ස්ථාන. මේ ගමන් කරන පාර ආසන්නයෙන් තියෙන තවත් ගොඩනැගිල්ලක නටබුන් සේසු නටබුන් ටික මේ ගඩොලින් කරන ලද නිර්මාණයක් විදිහටයි දිස් වෙන්නේ. අපි මේ චාරිකාවේ දෙන්නේ පොයේ දවසක. ඒ නිසා හෙට්ටිපොළ ප්‍රාදේශ සභාවෙන් මේ ස්ථානයේ තාවකාලික කඩ ඉදිකර තියෙනවා. මේ ඒ අතරින් පින්න තවත් නටබුන් ටිකක්. එදා 12 වෙනි සියවසේදී පමණ පරාක්‍රම බාහු රජතුමා ඉදි කරපු 16ම ස්ථාන වලට අයත් ගොඩනැගිලි වෙන්න පුළුවන්. මේ තියෙන තවත් එවැනිම නටබුන්. මේ ගොඩනැගිලි බොහෝමයක් එක හා සමාන වෙනවා. එක සමාන ගොඩනැගිලි කීපයක් තමයි අපි මේ දිගටම දුටුවේ. මේ පොයේ දවසේ රජමහා විහාරය දක්වා ගමන් කරන සදහැවතුන්. පඬුවස්නුවර රජමහා විහාරේ වාහල් කඩ දෙකක් දැක් ගන්න පුළුවන්. මේ මුලින්ම දැක් ගන්න පුළුවන් වෙන වාහල් කඩ. මේ වාහල් කඩ දෙකම මෑතකදී ඉතු වෙච්ච නිර්මාණ විදියටයි දිස් වෙන්නේ. මේ මුලින්ම හමු වෙන වාහල් කඩ. මෙම ඓතිහාසික පඬුවස්නුවර රජමහා විහාරස්ථානය තුළ දළදා මාලිගාව, දතිස්ඵල ශ්‍රී මහා බෝධීන් වහන්සේ, පැරණි ටැම්පිට විහාරය, ශ්‍රී විෂ්ණු මහා දේවාලය, කතරගම දේවාලය, ඓතිහාසික ධාතු මන්දිරය, එවැගේම ඓතිහාසික පොච්චුල් විහාරත් දැක් ගන්න පිළිවන් වෙනවා. මේ දෙවෙනි වාහල් කඩ. මේ වාහල් කඩින් තමයි බොහොමයක් සදහැවතුන් විහාරස්ථාන තුළට පිවිසීම සිදු වෙන්නේ. වාහල් කඩ ඉදිරියේම තියෙන ටැම්පිට විහාරය. වම්පසින් දතිස්ඵල ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වෙලා තියෙන්නේ.
ඉන් අනතුරුව දකුණු පසින් බුද්ධ මන්දිරයත් ඉතා කුඩා ප්‍රමාණයේ චෛත්‍යයකුත් දැක්ගන්න පිළිවන් වෙනවා. අඩි 5ක් පමණ උස වේදිකාවක් මස්තකයේ බෝධීන් වහන්සේ දැක්ගන්න පිළිවන් වෙනවා. මේ බෝධීන් වහන්සේ ඉතා පැරණි බෝධියක් විදියටයි හඳුනාගෙන තියෙන්නේ. තෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් විදියට තමයි හඳුන්වන්නේ. මේ බෝධීන් වහන්සේ වටා වර්තමානයේ රන් වැටක් දිස්සෙනවා. රන් වැටකින් ආරක්ෂා වෙලා තියෙනවා මේ තෙතිස්ඵල බෝධීන් වහන්සේ. බෝධීන් වහන්සේට නොදැරින්ම තමයි දේවාල දෙකක් පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ දේවාල දෙක විෂ්ණු කතරගම දේවාල දෙක තමයි විෂ්ණු දිව්‍යන්ගේ කතරගම දේවාලෙන් වෙච්ච දේවාල දෙකක් බෝධීන් වහන්සේ අභියසම තියෙනවා. බෝධීන් වහන්සේට පාර පැත්තට වෙන පාර දෙසින් සංඝමිත්තා තෙරණියගේ විය හැකි පිළිරුවක් තියෙනවා. බෝධීන් වහන්සේ නමක් සොරතින් දරාගෙන ඉන්නතුර යලිත් අපි ගමන් කරන්නේ ටැම්පිට විහාරය දෙසට. මේ ටැම්පිට විහාර විශේෂත්ව දක්වනවා මහනුවර යුගයේ. මේ ටැම්පිට විහාරයත් මහනුවර යුගයට ඈත් කියලා තමයි පුරාවිද්‍යාව සඳහන් කරන්නේ. මේ පැරණි ප්‍රතිමා ගෘහය මේ සඳහන් වෙන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2456 කියලා මේ ප්‍රතිමා ගෘහයේ උඩින් සඳහන් කරලා තියෙනවා. මේ අර අපි සඳහන් කර ටැම්පිට විහාරේ මේ තියෙන ගල් ටැම් උඩ ලී මත තමයි විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. ගල් කණු උඩ ලී තබලා ඒ ලී උඩ තමයි විහාර ස්ථාපිත මේ ටැම්පිට විහාරේ මතු පිට දර්ශනය. ඒකම ලී පියස්සක් ලී මතත් යම් කිසි කැටයම් වලින් උපදමපු ලී තමයි තියෙන්නේ. මේ අතුලින් සමාධි බුද්ධ වහන්සේ නමක් වැඩ ඉන්නවා.
තැම්පිට විහාරයේ ඒ ඇතුළේ. අපි ඉන්න අනතුර ගමන් කරන්නේ පහළට. මේ පහළට ගමන් කරනකොට මේ විහාර මළුවේ තියෙන දළදා මාලිගාව දැක් ගන්න පිළිවන් වෙනවා. අඩි 5ක් පමණ උස වේදිකාවක් මත තමයි මේ දළදා මාලිගාව දැක් ගන්න පිළිවන් වෙන්නේ. ගල් හෝ ලී කණු කිහිපයක් මතින් දළදා මාලිගාවේ පියසට ආසන්න වශයෙන් සමාන පියසක් සමග ගල් පූර්වක මත තමයි මේ දළදා මාලිගාව තියෙන්නේ. කෙසේ නමුත් දළදා වහන්සේ මේ පඬුවස්නුවර ආසන්නයේ පඬුවස්නුවර වැඩ හිටිය කියලා තැන්පත් කළ තිබුණ කියලා වංශ කතාවල නම් සඳහන් වෙන්නේ. ඒත් ඇතැම් මූලාශ්‍රවල සමහර වෙලාවට මේ ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයක් තියෙනවා මේක දළදා වහන්සේගේ තැන්පත් කරලා කෙටි කාලයක් වත් තිබෙන්නට ඇතයි කියලා. මේ ඒ දළදා මන්දිරය. මේ පැරණි දළදා මන්දිරය මහනුවර යුගයට අයත් කියලා තමයි පුරාවිද්‍යාව සඳහන් කරන්නේ. දෙපස ගල් වලින් තියෙන කොරවක් ගල් දෙකක් එක්ක පඩි පෙළක් නැගලා ඉහළට යන්න තියෙන්නේ දළදා මන්දිරයේ ඉහළට ගමන් කරන්න. මේ තරමක් දුරට සමාන වෙනවා කොළඹ තියෙන නිදහස් මන්දිරයට. يعني මේ ඉදිරියට ගමන් කරමු අපි ඉහළට. මේ තියෙන දෙපස තියෙන ගල් කණු පේලි දෙකක් මැද ගල් කණු පේලි 4ක් තියෙනවා. මේ දෙකක් තියෙන හරි මැදි ඈතින්ම ආසනයක් තියෙනවා. ඒක මේ ඈතින් පේන්නේ චක්‍රාවාලයක. මේ ඔබෙන් තියෙන චක්‍රාවාලය ඇතැම්ම හඳුන්වනවා උන්මාද චිත්‍ර කතාවස්තු වෙන උන්මාද චිත්‍රාවන් රඳවා තිබුණ එක්ටම්ගේ පිහිටි ස්ථානය කියලා. ඒත් පුරාවිද්‍යාත්මක සාධක සඳහන් කරන්නේ මේක 12 වන සියවසට අයිති ගොඩනැගිලි සමූහයක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඒකම පරාක්‍රම භාගතුමා රට එක්සේසත් කරාට පස්සේ මේ ස්ථානයේ ඉඳන් යම්කිසි දියුණු දීමක් කරලා තියෙන ස්ථානයක් කියලා මතේ පුරාවිද්‍යාත්මක සාධකත් එක්ක සටහන් වෙලා තියෙනවා. මේ ආසන්නයේම තියෙන පැරණි බණ මඩුවක්. තරම් පැරණවුවත් දැනටත් මම හිතන්නේ බණ මඩුව විදියට භාවිතා වෙන්නේ මේ ස්ථානේ. තවත් එපිටින් තියෙනවා සංඝයා වහන්සේලා රැඳින්න සංඝාවාසය. මේ කෙමෙන් ගමන් කරන්නේ අර අපි මුලින්ම සඳහන් කරානේ වාහල් කඩ දෙකක් තියෙනවා කියලා. අර මුලින්ම දැක්ක වාහල් කඩ දෙසට එක් වාහල් කඩකින් අපි ඇතුල් වෙලා බෝධීන් වහන්සේ චෛත්‍ය ඒ වගේම ප්‍රතිමා ගෘහය බලාගෙන අනෙක් පැත්තෙන් නටබුන් බලාගෙන ඉදිරියට ඇවිල්ලා මේ අපි දැන් මේ ස්ථානයෙන් එළියට ගමන් කරන්න හදන මේ ස්ථානයේ පොත්තුලක් තියෙනවා. පැරණි පුස්තකාලය ඒ වගේ නව පුස්තකාලයකුත් මේ ස්ථානයේ තියෙනවා. මේ ඇතින් පේන්නේ සංඝයා වහන්සේ රැඳෙන සින්න සංඝාවාසය. මේ අපි වාහල් කඩින් ඉවතට ගමන් කරනවා.